අපි සාමාන්‍ය උසප් වීම ක්‍රමාත්මක වෙනවා කියන්නේ මේ හැම උසප් චක්‍රයකදීම ඩිම්බයක් පිට වෙනවා කියන්නේ. ඒතර ඩිම්බයක් පිට වුණොත් දවස් 14කින් අපි ප්‍රෙග්නන්ට් වුණ නැත්නම් ඩිම්බ පිට වෙච්ච දවසේ මොකද ඩිම්බය ජීවත් වෙන පැය 24යි. මේ පැය 24 දී ප්‍රෙග්නන්සි එකක් වුණ නැත්නම් දවස් 14කදී හරියටම පීරියඩ් එකක් හැදෙනවා. එතකොට මේ ඩිම්බය පිට වුණ නැත්නම් ඔන්න පීරියඩ් එක 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 වෙලාවට යනවා. ඉතින් අපි මේ ඩිම්බ පිටවීම අපේ මානසත් එක්ක හොඳටම සම්බන්ධ දෙයක්. මොකද මනසින් නැත්නම් මොළෙන් නිකුත් වෙන හෝමෝන වලින් තමයි ඩිම්බ කෝෂයේ ක්‍රියාකාරීත්වය වෙන්නේ. එතකොට මේ ක්‍රියාකාරීත්වය වෙනකොට අපිට ඒ කියන්නේ ඒකට අපේ ස්වභාව ධර්මයෙන් මේ විදිහට හදලා තියෙන හේතුව තමයි අපි ප්‍රජනනය කරන්න ඕනේ අපිට ඒ කියන්නේ කෑම බහුල කාලවල. ඒ කියන්නේ අපි තාම අපේ ඇඟ වලින් අපි ඉන්නේ තාම අපි අර කැලේ ජීවත් වෙච්ච කාලේ. ඒ කාලෙදී අපිට ස්ට්‍රෙස් කියලා තිබ්බ එකම එක දෙයයි. ඒ තමයි අපේ කෑම. අපිට බත් පිඟාන නැත්නම් අපි ඊළඟ කෑම කාපුවම ඊළඟ කෑම එක කවදා එයිද කියන එක තමයි තිබිච්ච ලොකුම ස්ට්‍රෙස් එක. ඒතකොට කෑම හොඳට හම්බ වෙන කාලෙදී අපි සතුටෙන් ඉන්නවා. කෑම නැති කාලෙදී අපි දුකෙන් ඉන්නවා. එතකොට ඒක දැන් තියෙන ප්‍රශ්න විභාග, එහෙම නැත්නම් එන්නත් ගැහිම, එහෙම නැත්නම් කොවිඩ් ඇදිලා මැරෙයිද කියන එක, රටේට මොකද වෙන්නේ, ආර්ථිකයට මොකද වෙන්නේ, ළමයින්ට මොකද වෙන්නේ, ඒ වගේ අපිට දැන් අපේ එන හැම ස්ට්‍රෙස් එකක්ම ඇඟ තේරුම් ගන්නේ කෑම නැහැ කියලා. කෑම නැත්තම් බබාලා නැහැ. බබාලා හදන්න බැරි නම් ඩිම්බ නැහැ. ඒතර ඩිම්බ පිටවීම පිටුුන් නැත්තම් ඒක සමානට මාස 1 2 3 වෙනකන් යන්න පුළුවන්. එක්ක ඩිම්බයක් පිට වෙනකන් හරි එහෙම නැත්තම් පිට වෙන්නේ නැතුවම ගියොත් එහෙම අර ඩිම්බ ගර්භාෂයේ ලයිනින් එකට එක thickness එකක් තියෙනවා. ඒ thickness එකට වඩා වැඩි වුණාට පස්සේ ඒක දරා ගන්න බැරුව ගැලවිලා යනවා. ඒ periods heavy වෙනවා. ඒ වගේම සමහරවල්ලාට පොඩ්ඩක් වෙනවා. ඉතින් ඔය වගේ එක එක විවිධ පාරාසයක් තුළ ඒ කියන්නේ අපි කියන උසප් චක්‍රයේ අක්‍රමත්තා ඉන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ අපේ මානසික ආතතිය හින්දා. සයික්‍රක් කියන්නේ දවස් 21ත් 35ත් අතර සිදුවිය යුතුයි. ඒක Tamanට ආවෙනික එක. ඒතර බහුතරයක් කාන්තාවන් දවස් 28 සැරයක් වෙනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ දවස් 21කට සැරයක් වෙන එකනත් normal, 28ට සැරයක් වෙන එකනත් normal, 35ට වෙන දවස් සතියේ වෙන එකනත් normal. හැබැයි හැමදාම 35ට සැරයක් වෙන්න ඕන. ඒක ඉරගියුල වුණොත් අපි ඉරගියුල කියලා කියන. කියන්නේ Tamanට තමන්ගේ පීරියඩ් එක වෙන්නේ කවදද කියලා කියන්න බැරි නම් අපි ඒකට කියන ඉරගියුල. ඒතර ඉරගියුල වුණාමත් එන්න ඕන. ගොඩක් ඉරගියුල වුණොත්. හරි. ඉතින් ඒ නිසා ගොඩක් ස්ට්‍රෙස් එක තමයි හේතුව. ඉතින් ඒවා තියෙනවනේ අපි සාමාන්‍යයෙන් මාස 3කට සැරයක් පීරියඩ් එකක් වෙනවා නම් අපි ලොකුට ගණන් ගන්න නැහැ. ඒ වගේම අපි ලේ යනකොට සාමාන්‍යයෙන් අපි ගන්න දින 2 සිට දින 7 වෙනකන් පීරියඩ් එකක් වෙනවා නම් ඒක normal කියලා. එතකොට අපි දින 7ට වඩා පීරියඩ් එකක් වෙනවා නම් අපි ඒ ගැන සැලකනවා. ඒ අපි රුධිර වහනය වැඩි වෙනවා කියලා හිතන එක. ඒ වගේම සාමාන්‍යයෙන් උසප් චක්‍රයේදී ඒ කියන්නේ මෙන්සස් එකක් වෙනකොට ලේ කැටි යන්න හොඳ නැහැ. එකක් දෙකක් එහෙම නැතු නිතරම කැට යනවනම් අපි හිතන්නේ ලේ යන එක වැඩි කියලා. ඒ වගේම ලොකු කැක්කුමක් තියෙන්න බෑ පීරියඩ් එක. කියන්නේ Tamanට දරා ගැනීම හැකියාවක් තියෙන කැක්කුමක් වෙන්න ඕනේ. සමහරවිට මයිල්ඩ් ඇනර්ජෙටික් එක කියන්නේ පැරසිටමෝල් වගේ දෙයක් ගත්තම කැක්කුම අඩු වෙලා යනවා. එහෙම යන්නේ නැත්තම් විශේෂයෙන් ඔසප් වෙන්න පෙර කැක්කුමක් හැදිලා ඔසප් වෙන දවසේ ඊටාම තදින් කැක්කුම හැදිලා ඔසප් වුණාට පස්සේ කැක්කුම තියෙනවා නම් ඒක අසාමාන්‍යයි. ඒක බලන්න යන්න ඕන එකක්. ඒ වගේම මෙන්සස් තියෙන දවස්වල টয়ලට් යනකොට කැක්කුම එනවා නම් උත්‍රා කරනකොට ලේ යනවා නම් හරි කැක්කුම එනවා නම් ඒක again ડોක්ටර් කෙනෙක් හමු යුතු දෙයක්. එතකොට අපි කාගේ හරි කාන්තාවකගේ කියන්නේ සාමාන්‍යයෙන් හොඳට කාලා බීලා ඉන්න කෙනෙක්ගේ අපි හිමොග්ලොබින් ලෙවල් එක ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා හිමොග්ලොබින් ලෙවල් එක ගත්තා නම් ඒක 11.5ට වඩා අඩු වෙනවා නම් විශේෂයෙන් පීරියඩ් එකකට පස්සේ ඒ කියන්නේ අපි ගන්නවා එයාට ලේ යන ප්‍රමාණය වැඩි කියලා. මොකද අපි සාමාන්‍යයෙන් කියන්නේ පරීක්ෂණ මොප්පු කරලා තියෙන්නේ මිලිලීටර් 80ට වඩා ලේ යනවා නම් හිමොග්ලොබින් බහින්න පටන් ගන්නවා කියලා. ඒක ඇබ්නෝමල් කියලා තමයි අපි ගන්න. ඒ නිසා ලේ ගියාට හිමොග්ලොබින් ලෙවල් එක වෙනස් වෙන්නේ නැත්නම් කියන්නේ ගොඩක් ප්‍රශ්නයක් නැත. හැබැයි ඉතින් හිමොග්ලොබින් ලෙවල් එක බලපාන හේතු ගොඩක් තියෙනවා. යකඩ විශේෂයෙන් ලංකාවේ මැජොරිටි ඉන්නේ 11.5ට වඩා අඩුයි. ඒක මෙන්සස් එක සම්බන්ධයක් නැහැ. අපි අයන් ගන්න නැතිඳ මස් ගන්න නැතිඳ ඒ ප්‍රශ්නයක්. ඉතින් ඒවා සප්ලිමන්ට් කළා කියන්නේ හොඳට HP තිබිච්ච එක්කෙනෙක්ගේ පීරියඩ්ස් වලින් පස්සේ අඩු වෙනවා නම් ඒගොල්ලෝ එතකොට කැට යනවා නම් පෑඩ්ස් දවසකට 6-7 පාරක් මාරු කරන්න වෙනවා නම් ඒවා ඔක්කොම ෆුලි සෝප් නම් ගොඩක් වෙලාවට සම්පූර්ණයෙන් වෙනවා නම් අපි ඇක්සිඩන්ට්ස් වෙනවා. ඒ කියන්නේ පෑඩ් දෙකක් විතර දාගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඇඳුම් වල ගෑවෙනවා නම් රෑ නිදාගත්තම දවස් රෑට දෙපාරක්වත් පීරියඩ් මොනවාද පෑඩ්ස් මාරු කරන්න ඕනේ නම් එහෙම නැත්නම් ඇඳ ෂීට්ස් වල වැදිලා තියෙනවා නම් අපි හිතනවා ඒක
වැඩි ලේ යෑමක් කියලා ඒක බලාගත්තට කමක්.